सार सार गुण दार दार दीति वीर वीर सुवि सार दन रूप रूप तल आदि आदि ताप तेज तेज वार शोभनं तेज तेज वार शोभनं देव देव नार नाग नाग सूर केळि केळि माकुटासनं लोक लोक गुरु राज राज सिरि पाद पाद पानमामहं पाद पाद पानमामहं लोक पूज गुण शील समादित සම්බුදු ගුණ රැස පසක් උනා ශෝක නසන රූතලද ආරුතල තේජවන්ත වූ මගක් ගෙනා නේක නේක සූර අසුර නාග වාර වන්දනීය කළ සිරස තනා ලෝක සිවංකර ඌ අපරාජිත චරණ යුග්ම ආභි වන්දනා චරණ යුග්ම අභිවන්දනා දීප දීප පාද 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 හිත භූත භූත නිකරාකරං මාර මාර පාර රාජ රාජ සූර मोलि मोलि सनराम रंग मोलि मोलि सनराम रंग मोघ मोघ ताप तेज तेज वार मोलि मोलि सन राम रंग मोह मोह माद वीत वीत माल धम्म धम्म पानमामहं धम्म धम्म पानमामहं लोभ भव अंदुरट हिरु संदु बंदु නිවන් එළිය නීති ගෙන දෙන්නේ සුවපත් කෙරුමට සකල ජනී ජාන මාර පරාජිත මග දුන්නේ නවතින සසරේ මෝහය දුරලන්න देव मिनिसुन सीत सनहाने कवदत एक लेस हद मल तबमिन मम सिरि सद हम नम दिने ओघ ओघ माति ज्ञान ज्ञान सुवि नीत नीत विमलपकं धीर धीर दार
නාත නාථ සුත සෝම සෝම සුගතත්‍ර ජන් සෝම සෝම සුගතත්‍ර ජන් රාජ රාජ නිභ භාව භාවසන राम राम सुगतो रासन जाति जाति भाव दुख दुख गात संघ संघ पान मामहं संग संग पान मामहं राशि राशि गुण नेक ज्ञान बाल समदा अंजलि करनीयाई साक्य पुत्र गुण मार्ग सुदेशित सुपटिपन्न बाल रमणीयाई पुण्यवंत जन यमग गन्वन उत्तम लोतुरु गुण गीयाई सत्यवंत मान हार संग गुण वंदिमिन विसांगेहि संद पायाई वंदिमिन विसांगेहि संद पायाई विसक सुपुन संद गुवनी नगेनवा सुगत सामिंदु गुण कांद सिहि वेनवा दहस गानन सिल सुवंद हमनवा साधु साधु बुदु सामिंदु आंदीनवा सकल लोकवासी पुण्यवंत वූ ජනී ජනයන් සුවපත් කරන්නට අනන්තා පරිමාණ මහා කරුණා ධාරාව समस्त ලෝකයට පතුරවන්නට අතිශය සුනිර්මල මෛත්‍රී ජල ප්‍රවාහයෙන් ලෝවැසි මිනිසුන්ගේ සංසාර ගිම්හාන කාන්තාරය නිවාලන්නට ලෝකයේ ජීවා ජීව සෑම වස්තුවක්ම අසිරිමත් ෂඩ්වර්ණ සම්බුද්ධ රශ්මි මාලාවෙන් නහවාලන්නට ලොව පහළ වූ අපේ ලෝතුරා බුදු පියාණන්ගේ ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම ආදී අසිරිමත් මංගල කරුණු රැසකින් පරම පූජනීය වූ වෙසක් පොහොය දිනය අදයි සදහැවතුනි සවුසත් අමා දිය දහරින් සන සෙනවා පවුමල දුරර යහමාවත කට එනවා සිව්සස්දහම් මග ඵල හිමි කරවනවා ගෞතම බුදු සසුන පෙර කල ඇති වෙනවා වෙසක් සඳේ සඳ එළියෙන් මුළු ලෝකය නැහැවෙන්නේ
සුගත් සමිඳු දීපංකර අතීතයෙහි වැඩ උන්නේ සුමේද තාපස වේදා අපේ බුදු හිමියන් උන්නේ වෙසක් සඳට සාදු කියන සිදුවීම කිසිදුවන්නේ සිදුවීම කිසිදුවන්නේ වැඩම කරන්නට සමිඳුට බුදු හිමි දීපංකර සුමේද තාපස සිටියා වැතිර සිරුර කැප කර වැතිර සිරුර කැප කර දීපංකර බුදු සමිඳුන් ඔහුගේ ගුණ බලන්නේය මතු ගෞතම සමිඳු නමින් බුදුවන බව දකින්නේය බුදුවන බව දකින්නේය මොහු මහ පින්වන්ත කෙනෙකි යනුවෙන් දෙසමින් බණ වෙසක් පොහෝදාය ලැබුණේ එදා නියත විවරණ එදා නියත විවරණ පස්සත ඉමං තාපසං ජටිලං උග්ගතාපනං අපරිමෙය්‍ය ඊතෝ කප්පේ අයං බුද්ධෝ භවිස්සති මහණෙනි මේ මට ජීවිතේ පුදාහොත් පුරුෂයා සාරාසංඛ්‍ය කල්පලක්ෂයකින් ගෞතම නමින් බුදු වන්නේය යනුවෙන් මේට සාරාසංඛ්‍ය කල්ප සුවහසකට පෙර දීපංකර සම්බුද්ධ පාද මූලයේදී සුමේද තාපසව නියත විවරණ ලැබුවේ ඓතිහාසික වූත් අසිරිමත් වූත් වෙසක් පොහොය දවසකයි එසේ නියත විවරණ ලබා අති දීර්ඝ කාලයක් පාරමිතා පුරමින් අවුත් වෙස්සන්තර ආත්ම භාවයෙන් චුතව තුසිත දිව්‍ය ලෝකයෙහි අපේ බෝසතාණන් වහන්සේ ඉපදෙනවා සන්තුසිතය නම් දෙවියන් වන්නේ බොහෝ කලක් ආයුෂ වළඳන්නේ මේ අතර දෙවියන් විත් හමුවන්නේ බුදු වන්නට කාලයයි කියන්නේ බුදු වන්නට කාලයයි කියන්නේ දෙවියන්ගේ ඇර යුම පිළිගන්නා සුදවුන් මහරජු හට දාවන්නා මහමායාමාවු පදවිය ගන්නා පින්වර කුමරෙකු වී ඉපදෙන්නා පින්වර කුමරෙකු වී ඉපදෙන්නා සතුටින් පිරීලා රාජගෙදරමනේක මිරිම හඬ නාගයි සියොතුන් කුරවීක සුන්දර වෙසක් සඳ පෑයූ පෝදාක බුදු බව ලබන කුමරුන් ඉපදුනසේක මලින් පිරි නිර්තුරුලිය
මුළු උයනම පිබිදුනා විකසිත වූ මල් මුව රද විහඟුන් හාහි නැහුණා විහඟුන් හාහි නැහුණා මදුප කුලය චුම්බිත වූ මිහිරි නදද පැතිරුණා ලුම්බිනි නම් සල්ුයනේදි මේ කුමරුන් ඉපදුනා මේ කුමරුන් ඉපදුනා සුජාත වූ මේ උපතට පියුමන් සුපිපුනේය ඒ සත් බුමු පියුම් මතෙහි පියවර එසුනේය පියවර එසුනේය සමාන කෙනෙකුන් තමනට නැති බව පැවසුනේය අභීත ජය සංකනාද මෙලෙසින් එහි උනේය මෙලෙසින් එහි උනේය අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සිට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්තිදානි පුනබ්බවෝ මම ලෝකයට අග්‍ර වෙමි ජේෂ්ඨ වෙමි ශ්‍රේෂ්ඨද වෙමි මේ මාගේ අන්තිම ආත්ම භාවයයි නැවත මාගේ ඉපදීමක් නම් නැත්තේමය වෙසක් පොහොය දිනයේදී මේ සිංහනාද කරනවා සිරිසිදුහත් නමින් එදා මේ කුමරුන් වැඩෙනවා නිසි වයසට පත් වූ කල විවාහයද කෙරෙනවා යසෝදරා කුල කුමරිය ඒ මහ පින ලබනවා ඒ මහ පින ලබනවා රම්‍ය සුරම්‍යය සුබයයි මාලිගාද සැදෙන්නේ සිල්ප ලබා උගතෙකු වී නෙක රජසිරි විඳින්නේ එකුන්තිස් වියට පත් වී පෙර නිමිතිය දකින්නේ මහලුව ජරපත්ව මැරේ මෙයටද සැප කියන්නේ මහන රුවක් දැක ඒ සැම අවසානී සහන මග එයයි කුමරුන් සිතුවානේ නිබ්බුත පද අසහදවත නිවුනානි ගිහි සැප අතර අබිනික්මන් කෙරුවානි සතර පෙර නිමිති දැක සිත කලකිරි උයන් කෙලි නවත්වා රාජමාලිගයට පැමිණ නලගණන්ගේ විප්‍රකාර දැක මුලින් දිව්‍ය විමනක්ව තිබූ රාජමාලිගය අමුස්සොහොනක් වන්ව තිබෙනු දැක තවත් කලකිරි අවසන් වරට ආදරණීය රාහුල පුතුත් යස්සෝදරාවනුත් බලා එදා ඇසලපුන් පොහෝ දිනක මහා බිනිෂ්ක්‍රමණය කරන අප සිරිසිදුහත් කුමාරයාණෝ
පැවිදි වෙස්ගෙන රාජමැදුර වෙනුවට රුක්සෙවන ශාන්තියේ ക്ഷേම භූමිය ලෙස සලකමින් රාජ භෝජනය වෙනුවට පිඬුසිඟා යමින් රජමැදුරේදී පරිහරණය කළ රන් බඳුන් වෙනුවට මැටි බඳුන් පරිහරණය කරමින් රන්වන් කසීසලු වෙනුවට කසාවතක් දරමින් කිසිදු මිනිසෙකු විසින් කළ නොහැකි මහා දුෂ්කර ක්‍රියා සමයක් වසර 6ක් තිස්සේ ගතකොට එය ඵල රහිත නිසා ඉන් මිදී ගයා ශීර්ෂයෙහි ඇසතු බෝමුල බද්ධ පර්යංකයෙන් වැඩහිඳ නසමින් සසර බැඳී කෙලෙසුන් බලනේක නැති කර දමා ලොව පවතින දුක සෝක පින්බර වෙසක් පුර හඳ පෑයූ දාක සිදුහත් බෝසතුන් බුදු බව ලදසේක සිව් සස්දහම සැක නැතිවම පසක් වුණා හවුහරණයක් නැති සතහට මගක් ගෙනා බුදු බව ලැබූ බව ලොවටම සැලක් වුණා ඒ අසිරියෙන් ලොව මේ ලෙස වෙනස් වුණා ගලා හැලුන ගංගා නවතිනවා කතා කරයි ගොළු කොරු ඇවිදිනවා මුළු මිහි මණ්ඩලම සුවපත් වෙනවා සම්බුදු පදවිය ලොව සැලවෙනවා ගුගුරාමි කත සාදු කියන්නේ මහමෙර සෙලවී බුදුන් වඳින්නේ දෙව් බඹනාසුර තුටි නිපිලෙන්නේ ජය සක්ගෙන පිඹ පණිවිඩ දෙන්නේ නිල් වන පෙතතුරු ලියද හිනැහුණා බුදු රැස් ගඟුලේ ගිලි නැහැවුණා වෙසක් සඳේ සඳ කිරණ ගිලි වුණා හිමි බුදු වූ බව ලොවම පළ වුණා හිමි බුදු වූ බව ලොවම පළ වුණා ක්ලේශ මාර මහා සෙනග පැරදුනා අජරාමර වූ ලොවද හමුණා ඒ සම්බුදු මුව කමල පිබිදුනා උදාන ගීයක් මෙලෙස කියවුණා අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ භාසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංකාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජගා සසරෙහි නැවත නැවත ඉපදීම දුකකි. මම ආත්ම භාවය නැමැති ගෙය සදන වඩුවා සොයමින් සසර ඇවිද්දෙමි. වඩුවා හමු විය. එම්බල වඩුව නුඹ නැවත සසර නැමැති ගෙය නොසාදන්නේහිය. එහි සියලු කෙලෙස් නැමැති පරාල සිඳ බිඳ දැම්මෙමි. එහි කැණි මඩල විනාශ කළෙමි. දැන් මාගේ සිත තෘෂ්ණාව නැති කිරීම තුලින් නිවනට පත්ව ඇත. පළවෙනි උදානය බුදු වේ මෙලෙස කර මෝහෙන් නිදා සිටි සත් වග අවදි කර දෙසමින් දහම් තම සව්වන් එකතු කර මම්පෙත් සැලසිය දුකාඳුර බිඳේන යුර හිමියන් කාලුදායි කල ඇරයුම ගන්නා බුදු හිමියන් කිඹුල්වත් නුවරට එන්නා පාමිනියාමා මහා පෙළහර බාල පෙන්නා මානය දුරු කළා සම්බුදු බලයෙන්නා මේ ආකාරයට සම්මා සම්බුද්ධත්වයට පත්ව පළමු වන උදාන වාක්‍ය පළ කළේ කිඹුල්වත් නුවර තම ඥාතීන්ගේ මානය බිඳීම සඳහා යමා මහ පෙළහර පා වදාළේ මෙවන් අසිරිමත් වෙසක් පුන් පොහොය දවසකදී එපමණක්ද නැත බුදු වූ තැන් පටන් පස් මග තවුසන් යහ මග හරවා බුදු බණ දෙසුමට යවමින්නේ එක මග දෙන මක් එකට නොයා සිට බොහෝ දෙනට වැඩ සාදන්නේ දුප්පත් පොහොසත් බේද අපට නැහැ කුල මල ගැන නැහැ සලකන්නේ උත්තම බුදු බණ ලොවට ගලායයි ඇසු ඇසු දාන සැනසෙන්නේ ඇසු ඇසු දාන සැනසෙන්නේ කඳුලට සැනසුම උයිරට මෙත් දිය කරුණා සීතල ගංගාවයි කිසා ගෝතමී කුණ්ඩල කේසී සැනසුන දම් දිය යමුනාවයි සැනසුන දම් දිය
යමුනාවයි රාහුල පුතු හාට දේවදත්ත හාට හද බැඳි සමමෙත් කරුණාවයි නාලාගිරි හා ආලවකාදින් දමනය වුනේ සිරිපද ගාවයි දමනය වුනේ සිරිපද ගාවයි මාගන්දියද චිංචාං ගුලිමාල අම්බපාලි වැනි අය විඳි දුක් ජාල සම්බුදු සිතෙහි පැවතුණු ගුණ යෙන් සීල සැනසී යාකලග සසරෙහි ගඟ දැල පොක්කර සාති බමුණා පැව තුනමානේ බුදු හිමි දහම ළඟ පෙරහිස නැමුවානේ තනි වී සිටි පුතා සෝපා කට සොහොනේ ලෝතුරු බුදු කිරණ සහනය සැදුවානේ කුල බේදයෙන් බෙදුමිනිසා සමවසිතා කාටත් එකසේම සැලකුම ගැනය කතා බුදු හිමි සුනීතට පිහිටව කරන කතා සම්බුදු ගුණය පවසයි මේ ලොවට ඉතා මට්ට කුණ්ඩලී පුතා සිටිපිල මත නැති කතා සම්බුදු රැස් දහරින් පෙර දෙව්ලොව ගියේ සුව පතා දෙව්ලොව ගියේ සුව පතා ඥාති කිසිත් නැති කොට පූතිගත් හිමිහට සම්බුදු දෑතින් වුවටැන් කෙරුවේ ලොව දිනුමට කෙරුවේ ලොව දිනුමට කිසා ගෝතමීහට ඇඳු පටාචාරට සම්බුදු බණ පදය පිහිට උනේ රජ්ජුමාලට උනේ රජ්ජුමාලට සැරියුත් මුගලන් හිමි මහා කාශ්‍යප හිමි ආනන්දය නන්ද සමග රාහුල පුතු සැනසුනි රාහුල පුතු සැනසුනි ප්‍රජාපති ගෝතමී යසෝදරා සැනසුනි කේමා උත්පලවන්නා සසර මගින් ගැලවුනි සසර මගින් ගැලවුනි කෝසල මහ රජුහට බිම්බිසාර නිරිඳුට බණ කීවේ ලොවුතුරු හිමි දැහැමෙන් රජ කෙරුමට දැහැමෙන් රජ කෙරුමට
දේවදත්ත එක් කොට යන්න ගියත් නොමගට අජාසත් රජුට එදා හිමි සිටියේ පිහිටට අනේ පිඬුය සිටුතුමා විසාකාද එක් වුණා බන්දුල මල්ලිකා ආදි මහ පිරිසක් සැනසුණා මේ අයුරින් 45 වසක් මුළුල්ලේ අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ ලක්ෂ ගණනක් දෙව් මිනිසුන්ට පමණක් නොවේයි ලෝකවාසී සෑම කෙනෙකුටම පිහිට වෙමින් දහම් දෙසමින් ලෝකාර්ථ චර්යාවෙහි යෙදෙද්දී උන්වහන්සේට 80 සම්පූර්ණ වෙනවා. තමන් ආයු සංස්කාරය අත්හරින්නට පෙර ආනන්ද හිමියන්ට කතා කරලා තමන්ට ආරාධනා කළහොත් කල්පයක් වැඩ ඉන්නට හැකි බව කීවත් මාරාවේශව සිටි ආනන්ද හිමියන්ගෙන් ඒ ආරාධනාව සිදු වුණේ නැහැ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ මාරයාගේ ආරාධනාව ඉවසා වදාරනවා. කම්පාවිය පොළොව නොසිතු ලෙසිනි එදා විමසයි ආනන්ද හිමි ඒ ගැන මනස විදා පිළිතුරු ලැබුණි බුදු හිමිගෙන් නනස සදා මම ආනන්ද ආයුෂ අත් හලෙමි මෙදා ඉන්පසු වැඩම කොට නුවරට කුසිනාරා සල්ගස් දෙක අතර සැතපුනි ගත්තෝරා පුහුදුන් පිරිස හැඬු විට කඳු ලැලි බේරා වදහල සේක වය ධම්මා සංඛාරා ලොව ඇති සියලු දේය සෑම විට නැති වෙනවා නියදහමක් ඒය සෑම කල් පවතිනවා එබැවින් නොපමාව පින් කළ යුතු වෙනවා අවසන් බුදු වදන එලෙසට කියවෙනවා සත්වග මුදා විඳිනා ගින්නෙන්නේක මත්තට ආවැසි ගුණදම් හිමි දෙසුසේක පෙරමින් වෙසක් පුන්සන්ද පෑයුදාක ලොවුතුරු පියා පිරිනිවනට
වැඩිසේක. අපේ ලෞතුරා බුදු පියාණන්ගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම යන අසිරිමත් කරුණ වලින් පමණක් නොවේ ලංකාවාසී බෞද්ධ ජනතාවට මේ වෙසක් පොහොය වැදගත් වෙන්නේ. මණියක්කිකනා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙව්රදුන්ගේ ඉල්ලීම අනුව ඓතිහාසික සමනල කන්ද මුදුනේ උතුම් වූ ශ්‍රී පාද ලාංඡනය තබා වදාළේත් වෙසක් පුණු පොහොය දවසකදී. එපමණක් නොවේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් පිරිනිවන් පා වදාළේද ලක්බුදු සසුන බුදුන් වහන්සේ විසින් සක්දෙව් රජුහට භාර කළේද. විජයාවතරණය සිදු වූයේද රුවන්මැලි සෑරදුන්ගේ වැඩ ආරම්භ කළේද ශ්‍රී ලංකා රජවරුන්ගේ අභිෂේකය සිදු කොට ඇත්තේද මෙබඳු වෙසක් පුර 15ක දවසකදී. ඒ නිසා සදහැවතුනි, මෙත් සිත පෙරටු කොට නිති බැති බරවන්න සිත් සනහන දහම් මගටම පිවිසෙන්න සිව්සස් දහම් මග මනසින් විමසන්න හැකිවෙයි දිනක මෙසාසර දුක වනසන්න. සිත් නිවේවා වෛරගින්නින් නිවි නිවි සැනසීයේවා. මෙත් බුදුන් දැක නිවන් දැක්මට සසර නිවි මග පෑදේවා. සසර නිවි මග පෑදේවා. සසර නිවි මග පෑදේවා.